Hi, welcome to my YouTube channel. දැන් වෙලාව අපිට 3:00 විතර. අද නිවාඩු සෙනසුරාදා. ඉතින් මම නාලා අද දවසේ කරන්න යන්න හිතාගෙන ඉන්න වැඩ ටික ඔයාලත් එක්ක ෂෙයා කරගන්න කියලා හිතුවා. ඉතින් මම nails දැන් කරගන්න ඕනේ. ඒකට මගේ යාළුවා පිටට මෙනවා. ඉතින් ඇවිල්ලා මට මගේ nails ටික කරලා දෙනවා. ඉතින් බලන්න මොකද වෙන්නේ කියලා. දෙකට බින්න. ඊට තමයි nails වැඩේ උනේ. 3ට පටන් ගත්ත එක ඉවර උනේ 5:00ට. ඔයාලත් එම් වෙන්නදී යාළුවෙක් ආවොත් වැඩේ කරනවට වැඩි කතාව වැඩි නේ. ඉතින් වැඩක් පටන් ගන්නකොට පැය දෙකකටවත් කලින් පටන් ගන්න වෙනවා. ඉතින් කොහොම හරි මට ඩ්‍රෙස් කරගන්න ටයිම් මදි වුණා. මොකද 6:00 වෙද්දී අපි එතන ඉන්න ඕනේ හින්දා. ඉතින් මම ඩ්‍රෙස් කරගන්න ටික මට වීඩියෝ කරගන්න ටයිම් එක නැති වුණා. ඉතින් ඔන්න ওই විදිහට මම යන්න පිටත් වුණා. ওই විදිහට ලස්සනට නිව්සීලන්ත වල ලස්සන බලාගෙන අපි ඉතින් යන්න පිටත් වුණා. මේ තියෙන ඔක්ලන්ඩ් සිටි එක අපිට පේන විදිහ මාරම ලස්සනයි, හරිම ලස්සනයි. වටේටම නිල් පාට මුහුදත් එක්ක ලස්සනට සිටි එක පේනවා. ඉතින් මේ විදිහට අපි ඉතින් හරිම එක්සයිටඩ් වෙලා ඉන්නේ. මොකද නිව්සීලන්ත වල මම යන ෆස්ට් කන්සර්ට් එක. ඉතින් I am so excited. ඉතින් හරිම ආසාවෙන් යන්නේ අපේ කට්ටිය බලන්න. යමුකෝ බලන්න මොකද වෙන්නේ කියලා. මේ පැත්තට කියන්නේ නෝ ෂෝ කියලා. මම නම් ඊට කලින් ඇවිත් නෑ. ඇත්තටම හරිම ලස්සනයි. යන්න ආස හිතන තැනක්. ඉතින් අපි බලන්න ආවේ චකිතය live in concert first time in Auckland. අවට බෑන්ඩ් එක තමයි perform කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අවට බෑන්ඩ් එක. ඉතින් ආසම කෙනෙක් තමයි අමේලියා. ඉතින් අමේලියා එන හින්දා තමයි මම ඇත්තටම ආවේ ගොඩක්. එතකොට රොමේෂ් සුගතපාල, මේදු ආර්යරත්න ඔය තුන්දෙනා තමයි අවට බෑන්ඩ් එකත් එක්ක perform කළේ. ඉතින් හොඳටම රෑ 12 වෙනකන් නටපු දවසක්. ඉතින් නටන එක විතරමයි කළේ. ඉතින් ඇත්තටම හරිම සතුටුයි ලංකාවේ අපේ කට්ටිය මේ වගේ රටකට ඇවිල්ලා perform කරද්දි. ඉතින් ඒක අමුතුම feeling එකක්. ඉතින් මේ විදිහට start කළා event එක. මම කතාව නවත්තන්නම්. Enjoy the show. Free
ගොඩාක් එන්ජොයි කරපු දවසක්. ඉතින් ෂෝ එක ඉවරයි. අපි ඉතින් ඕක්ලන්ඩ් සිටි එක රැට පේන විදිය ලස්සන බලාගෙන ගෙදර යන්නයි යන්නේ. ඉතින් අදට බ්ලොග් එක ඉවරයි. අලුත් බ්ලොග් එකකින් හම්බ වෙනකන් හැමෝටම බයි.